හලෙලූයා. ඔබට සුබ උදෑසනක් වේවා. අද 2025 ජූනි මාසේ 23 වන සඳුදා දවස ස්වාමීන් වහන්සේ සූත්‍රවන්ත වෙන දවස ගැන හොඳ අපි ස්වාමීන් වහන්සේගේ වචනය බලන යනවා. එපිස පොතේ 5 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 2 වන පදය දක්වා. දේව දරුවන්ගේ පිරිසිදු ජීවිතය. එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නෝ වේයල්ලා. ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට මිහිරි සුවඳක් පිණිස දෙවියන් වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවා දුන්නාක් මෙන්ම නුඹලාත් ප්‍රේමයෙන් හැසිරියල්ලා. හලෙලූයා හලෙලූයා. යේසුන ඔබට ස්තුති. යේසුනේ ඔබට ස්තුති. Ephesians chapter 5 verse 1 to 2 the amplified Bible. Be imitators of God. Therefore become imitators of God. Copy him and follow his example. As well beloved children, imitate their father and walk continually in love. That is, value one another. Practice empathy and compassion. Unselfishly seeking the best for others. Just as Christ also loved you and gave himself up for us. An offering and sacrifice to God, slain for you, so that it become a sweet fragrance. Thank you, Jesus. Thank you, Jesus. ප්‍රේමණීය සහෝදර සහෝදරිය, මේ සඳු දවසේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා sacrifice නැත්නම් කැප කිරීම. ඔබ දන්නවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ පූජාවක් වන පිණිසම තමයි එව්වේ. එතකොට මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව බීජයක් හැටියට සීඩ් එකක් හැටියට මේ පොළොවට දෙනවා. සාපලත් විනාශ වෙත්ත යක්ෂයාගේ ග්‍රහණයේ අන්ධකාරයේ බැමිවල තිබුණු මේ ලෝකය නැවත ස්වර්ගයක් කරන්න මේ දෙවනි ආදම්ම බීජයක් හැටියට එවනවා. යෝහන් 3:16 උන්වහන්සේගේ එකම පුත්‍රයා දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා යේසුස් වහන්සේව ඔබට මට දෙනවා. අන්න කැපකිරීම. ඒක තමයි උතුම්ම කැපවීම. මේ මුළු ලෝකයේ තිබිච්ච උප්පරිම කැපවීම අපේ දෙවි පියාණන් වහන්සේ අපිට කරලා පෙන්නවා. ක්‍රිස්තියානි කාර්යය කියන්නේ වැපිරීමක්. අපි ගොඩවල් බදා ගන්න යනවා, සල්ලි බදා ගන්න යනවා, බලය බදා ගන්න යනවා, ගෙවල් බදා ගන්න යනවා, අනුන්ගේ ඉඩම් අත් කර ගන්න යනවා, අනුන්ගේ ඉඩම් හොරෙන් ලියා ගන්න යනවා, අනුන්ගේ වාහන ගන්න යනවා, ඔක්කොම අනුන්ගේ දේවල් ගන්න. කිතුණුවේ කියන්නේ ගන්න නෙමෙයි. කිතුණුවේ කියන්නේ දෙන පුද්ගලයෙක්, වපුරන පුද්ගලයෙක්, බෙදා හරින පුද්ගලයෙක්. අපිට ස්වාමින් වහන්සේ කියන්නේ මොකද්ද? Be imitators of God. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ෆොටෝකොපි කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කොපි කරන්න. අපි කියනවා මම කැමති සල්මන් ખાන් වගේ ඇඳින්න නැත්නම් ශාරුක් ખાන් වගේ ඇඳින්න නැත්නම් ටොම් ක්‍රූස් වගේ හැසිරෙන්න, ඔහු කරන දේවල් කරන්න, අරකයි මේකයි. අපිට බයිබලයේ කියන්නේ be imitators of God. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කොපි කරන්න. වෙන කවවත් කොපි කරන්න එපා. Therefore become imitators of God. බයිබලෙම කියනවා අපිට imitate කරන්න කියනවා යේසුස් වහන්සේව. Copy him and follow his example. යේසුස් වහන්සේ මේ ලෝකේ හැසිරුනේ යම්සේද එසේම අපිට හැසිරෙන්න කියනවා. සහෝදර සහෝදරිය මේ බලන්න මෙතන ලස්සනට කියනවා මොනවද කියන්නේ? As well beloved children imitate their father and walk continually in love. නිතරම ප්‍රේමයෙන් හැසිරෙන්න. That is, value one another. Practice empathy and compassion. Unselfishly seeking the best for others. දැක්කනේ? ප්‍රේමයෙන් එකිනෙකා ගැන සොයාපල්ලා. මෙතන ලස්සන වචනයක් කියනවා. Unselfishly seeking the best for others. ඔබ අද ජීවත් වෙන්නේ, අද ඔබ නිලධාරියෙක්ද ආයතනයක, අද ඔබ මැනේජර් කෙනෙක්ද ආයතනයක, අද ඔබ බිස්නස් එකේ අයිතිකාරයෙක්ද, අද ඔබ ප්‍රින්සිපල් කෙනෙක්ද, අද ඔබ ඩොක්ටර් කෙනෙක්ද, එන්ජිනියර් කෙනෙක්ද, ඔබ සේවා සපයන කෙනෙක් නම්, ඔබ බොස් කෙනෙක් නම්, ඔබ සරලවම ඔබ යටතේ සෙනග ඉන්නවා නම්, ඔබ උපරිම හොඳම දේ ඔබගේ ඔබ යටතේ ඉන්න අයට දෙන්න. ගෙදර පවුල නම් ඔබ තාත්තා නම් භාර්යාවට දරුවන්ට හොඳම දේ දෙන්න. ඒක කොහොමත් අපේ කට්ටිය කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ පවුලෙන් එළියට ගියාම අපි මේ unselfishly seeking best for others එක අමතක කරනවා. යේසුස් වහන්සේ කියනවා අපි කිතුණුව කියන්නේ
බෙදා හරින જાතියක්. කිතුනෝ කියන්නේ විපතේදී උදව් කරන જાතියක්. කිතුනෝ කියන්නේ ඔෆිස් පොලිටික්ස් ඇතුලේ පොලිටික්ස් නොකරන જાතියක්. කිතුනෝ කියන්නේ ආල්ලෙපේ බෙදා හරින જાතියක්. අපිට ආශිර්වාද කාලා අර ඊයේ දවසෙත් මම කිව්වා ගොඩක් කිතුනුව දැන් ඉන්නේ කොන්ස්ටිපේට් වෙච්ච කිතුනුව. කොන්ස්ටිපේට්ලා කාලා ආශිර්වාද කාලා තර වෙලා ඉන්නවා. බඩ හිර වෙලා පුරෝ දාලා ඉන්නවා. කොන්ස්ටිපේට් වෙලා. ඔබ දන්නවද කොන්ස්ටිපේට් වෙලා විනාශ වෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ අපිව හදලා තියෙන අපිට ලැබෙන ආශිර්වාද අපි ඒක පාවිච්චි කරන අතරෙම අන් අයත් එක්ක බෙදා ගන්න ඕන. අන් අයත් එක්ක බෙදා ගන්න ඕන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ ස්වර්ගයේ තියාගෙන ඕන තරම් ඉන්න තිබුණා. එක ඇඟිල්ලකින් මුළු ලෝකේ දිය කරන්න තිබුණා. එක ඇඟිල්ලකින් ඉර විනාශ කරන්න තිබ්බා. එක ඇඟිල්ලකින් මේ මුළු විශ්ව විනාශ කරන්න පුළුවන් දෙවියන් වහන්සේ මොකද කරන්නේ? ඔබයි මායි වෙනුවෙන් මේ යේසුව මේ එව්වා සහෝදර සහෝදරිය. අද දවසේ ඔබට නෑ විනාඩි 5ක් යාඥා කරන්න. අද දවසේ ඔබට නෑ බයිබලයේ කියවන විලාවක්. ඇයි ඔබ ලෝකේ බිසි. මෙච්චර අපි අපේ අම්මලා ඔබ දන්නද සමහර අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මට කියනවා අනේ පුතා I just want to hear my son's voice. එච්චරයි කියන්නේ. මට මගේ පුතාගේ හඬ විතරක් මට ඇහුනොත් ඇති. කාලා බීලා ඉන්නවද කියලා මට දැනගත්තා නම් මට ඇති. ඇයි තමන් වදාපු දරුවෝ කතා කරන්නේ නැහැ. යේසුත් එක්ක යේසුගේ දරුවෝ කතා කරන්නේ නැහැ. අද උදෑසන ස්වාමීන් වහන්සේ ඔබ මාව කැඳවනවා. අනේ යේසුව ෆොටෝකොපි කරගන්න සහ යේසු පොළොවේ හැසිරුණු ආකාරයට හැසිරෙන්න. අනේ අද දවසේ ස්වාමින් වහන්සේ කියනවා ඔබගේ සභාවේ ඔබගේ රාජකාරී ස්ථානයේ නැත්නම් මිනිස්ට්‍රි එකේදී බලන්න අනිත් අයට යමක් ඔබ දෙන්න පුළුවන්ද? ඔබ තර කරගෙන ඉඳලා වැඩක් නැහැ සහෝදර සහෝදරිය. මුදල් ඔබට දෙවියන් වහන්සේ දෙන්නේ වියදම් කරන්න. බෙදා හරින්න. ඕවා FD දාගෙන හිර කරගෙන තර කරගෙන අම්මෝ අපේ සභාවල බලන්න අපේ ශීර්ෂයන් බලන්න අපේ බැංක් accountස් බලන්න ඔක්කොම FD දාගෙන අරක දාගෙන සෝල පවත් ගන්නවා. ඊට පස්සේ බිල්ඩින් හදලා බිල්ඩින් උත් හදනවා. අපේ පවුල් වල උන්ට කන්න කෑම නැහැ. අපේ පවුල් වල උන්ට ළමයිට ෆීස් ගෙවා ගන්න ඉස්කෝල වලට සල්ලි නැහැ. අපි ගහනවා අරක කරනවා මේක කරනවා. සභාව උන්වහන්සේ හැදුවේ අයිඩල් එකක් වෙන්න නෙමෙයි. සභාව උන්වහන්සේ හැදුවේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් කරන්න. බෙදා හැරීමේ මධ්‍යස්ථානය කරන්න. ඔබ බෙදලා බලන්න. ඔබ බෙදන්න පටන් ගත්තම උන්වහන්සේ ඔබට කවුළු විවෘත කරලා හෝරා කාලාරා බබස්සි. කවුළු විවෘත කළ උන්වහන්සේ ඔබගේ සභාවලට නිදහස් කරයි සහෝදර සහෝදරි. අපි අපේ පල්ලි පේන් කරනවා අරව කරනවා මෙව්ව කරනවා. නෑ මං කියන්නේ ඒව හොඳ නෑ. අනේ අම්මෝ ඒව හොඳයි. ඒව කරන්න. හැබැයි මේ අපේ සභාව කියන්නේ බිල්ඩිම නෙමෙයි. අපි පේන් කරලා සෝලහයි කරලා ඔක්කොම කරනවා. දවස් 7කට පාරක් පැය 5කට අරින පල්ලියකට ඔක්කොම කරනවා. බිල්ඩිමට. හැබැයි හුස්මක් ගන්න හැම තප්පරෙම හුස්ම ගන්න අපේ සහෝදර සහෝදරි ඉන්නවා. කෙන්දරි ගාගෙන වේදනාවෙන් හිර වෙලා තමන්ගේ දරුවොත් එක්ක හිර වෙලා ඉන්න කෝටි ගාණක් කිතුණු ඇති මේ ලෝකේ වටේ. අනේ ඔබට මට පුළුවන් නම් මෙන්න මේ අපේ වේදනාව ඔබයි මායි අද දවසේ ඔබ යන අභියෝග මම බාල්දු කරන්නේ නැහැ. ඔව් ඔබ අමාරු ස්ථානවල යනවා. මතක තබා ගන්න නායකයනි තීරණ ගන්න පුළුවන් ඩිසිෂන් මේකර්ස්ලටයි මේ කියන්නේ. අපේ දරුවෝ ඉන්නවා. අපේ අම්මලා ඉන්නවා සමහර වෙලාවට ස්කූල් ෆීස් ගෙවා ගන්න බැරුව. අපේ දරුවෝ ඉන්නවා ටියුෂන් යන්නේ නැහැ. වේදනාවෙන් ඉන්න. පුළුවන් නම් හොයලා ඔවුන්ගේ සුභසිද්ධි සලකන්න. යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඇයි? පාපී මට නිරයට යන්න සුදුසු මාව යේසුස් වහන්සේ ස්වර්ගයේ ජීවන පොතේ නම ලිව්වනම් මට තව බැරිද? තව ලක්ෂ දෙකක් මට ලැබුණු මේ ආශිර්වාදේ බෙදාගෙන අපේ ශ්‍රී ලංකාවේ යේසුගේ ප්‍රේමය බෙදන්න. ඔබ දන්නවද සුභ ආරංචිය ඇසුණු කිසිම කෙනෙක් ලෝභයක් නෙමෙයි ආත්මාර්ථකාමියෙක් නෙමෙයි කිතුණුවෙක් බෝනගේන් කිතුණුවෙක් ආත්මාර්ථකාමී වෙලා නම් ඒක ඇත්තටම පරිවර්තනය වෙලා නැහැ. ස්වාමින් වහන්සේ කියනවා මේ සතියේ ඔබගේ සැක්‍රිෆයිස් නැත්නම් ඔබගේ පූජා වීම ස්වර්ගය වෙනුවෙන් යේසුස් වහන්සේ කරපු පූජා වීමට ඔබත් පූජා වීමෙන් ඔබගේ සහෝදරට සහෝදරියට සලකන්න ඔබ ලෑස්ති නම් ස්වාමින් වහන්සේ ස්වර්ගයේ කලු විවෘත කරලා 30ත් 60ත් 100ත් වශයෙන් දෙන්න බලාගෙන ඉන්නවා. මේ කෙටි සංගීතය ස්වාමින් වහන්සේ ඔබව ශක්තිමත් කරන සේක්වා කියලා මම යාඥා කරන අතර සහෝදර සහෝදරි අනේ ඔබගේම ළඟ ඉන්න
සහෝදර සහෝදරියන් යමෙක් වේද අනේ ඔවුන් ගැන සලකන්න. ඔවුන් ගැන පොඩ්ඩක් හිතන්න. ඔවුන්ට උදව් කරමු. එසේ කිරීමට ස්වාමීන් වහන්සේ ඔබට කරුණා කරන සේක්වා ඔබ දහිරිමත් කරන සේක්වා මම කෙටි සංගීතය හොඳින් බලන්න. God sent his son. They called him Yeshua. He came to love, heal and forgive. He bled and died to buy my pardon. An empty grave is there to prove my Savior lives. Because he lives, I can face tomorrow. Because he lives, all fear is gone. Because I know he holds the future, and life is worth the living just because he lives. God sent his son. They called him Yeshua. He came to love, heal and forgive. He bled and died to buy my pardon. An empty grave is there to prove my Savior lives. Because he lives, I can face tomorrow. Because he lives, all fear is gone. Because I know he holds the future, and life is worth the living just because he lives. Because I know he holds the future, and life is worth the living just because he lives. Because I know, oh, because I know he holds the future, and life is worth the living just because he lives. זה שהוא חי ממלאני נחת, זה שהוא חי מסיר אימה, כי הוא ריבון
בתחייתו, זה שהוא חי, ממלא לי נחת, זה שהוא חי, מסיר אימה, כי הוא עימו, אני יודע ואת חיי לעד אחיה בתחייתו, כי הוא עימו, אני יודע ואת חיי לעד אחיה בתחייתו. हालेलुया येशूने ඔබට ස්තුතියි येशूने ඔබට ස්තුතියි येशूने ඔබට ස්තුතියි येशूने ඔබට ස්තුතියි දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි ශුද්ධාත්මනේ ඔබට ස්තුතියි අද දවසේ ඔබ වහන්සේගේ උත්තරීතර පූජාව येशूने කාල්වර කුරුසියේ ගැලූ ලේ කරුණු කොටගෙන येशूගේ ලේ මා නිසාම මා සඳහාම මේ ඔබ වහන්සේගේ වචනේ අහන හැම කෙනෙකු උදෙසාම මේ වැගිරු ලේ කරුණ කොටගෙන ජයග්‍රාහී දවසක් ඔවුන් ගත කරලා ඉවර නිසා ස්වාමිනී හදවතට තෙතමනය දෙන්න ස්වාමිනී එකිනෙකාගේ වේදනාව දරන්න ඔවුන් ඔසවන්න හදවතට තෙතමනය දුන මැනව යේසුගේ නාමයෙන් ආමෙන්.